අයිබුවන් මයිස් මෝටර්ස් ආයතනයේ අපි අද එයා ෆිල්ටර්, ඔයිල් ෆිල්ටර් වගේම AC ෆිල්ටර්, කැබින් ෆිල්ටර් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න වගේම ඇයි ඒව පාවිච්චි කරන්න කියලා. ඔයිල් ෆිල්ටර් එකක් කියන්නේ එන්ජින් එකේ ඔයිල් සිස්ටම් එක සම්පූර්ණම වැඩ කරන අත්‍යවශ්‍යම ෆිල්ටර් වෙන්නේ ඔයිල් ෆිල්ටර්. එතකොට එන්ජින් එකේ ඔයිල් පම්ප් එක වගේම ඔය එන්ජින් එකේ සීළු තැන් වලට ඔයිල් පම්ප් කරනකොට ෆිල්ටරෙන් තමයි පෙරෙන්නේ. එතකොට අපි එන්ජින් එකට දාද්දි හොඳ ඔයිල් ෆිල්ටර් එකක් දාන්න ඕනේ. එක දෙවැනි එක කියන්නේ එයා ෆිල්ටර් එක කියන්නේ අපි උස්ම ගන්නවා වගේ එන්ජින් එකට වාතය ගන්න එයා ෆිල්ටර් එක. අපි එයා ෆිල්ටර් එක හොඳ නැති සාමාන්‍ය ඔයිල් එකක් හරි මාකට් එකේ තියලා අඩු බෑන්ඩඩ් එකක් දැම්මොත් වෙන්නේ එන්ජින් එක ඇතුළට දූවිලි අදිනවා. එතකොට එන්ජින් එක ගෙවෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වෑල් වලට බලපාන්න ගන්නවා. ටොටල් බොඩි එකට, එයා පෝෂන්ස් එකට, ඒ වගේ සෙන්සර්ස් කීප එකට ඩැමේජ් වෙනවා. AC ෆිල්ටරෙන් අපි කරන්නේ කැබින් ෆිල්ටර් එක ඇතුළේ අපේ වාතය ගන්න වගේම ඇතුළේ තියෙන දූවිල්ල ෆිල්ටර් වෙලා ඔක්කොම කූලර් එක පැත්තට යන්නේ නැති වෙන්න කූලර් එක ආරක්ෂා කරනවා වගේම අපේ ඇතුළේ අපිට සුව පාසුව වශයෙන්ම ඇතුළේ පුළුවන් විදිහට තමයි ෆිල්ටර් සිස්ටම් එක වැඩ කරන්නේ. ඒක නිසා හොඳ AC ෆිල්ටර් එකක් දාගත්තම අපිට ටික කාලයක් මාස 6ක් වගේ දුවන්න පුළුවන්. සාමාන්‍ය එයා ෆිල්ටර් එක ආයු කාලේ මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරන්නේ කිලෝමීටර් 15000ක් හරි මාස 6කට සැරයක් හරි. ඒ වගේම AC ෆිල්ටර් එකත් කිලෝමීටර් 15000කට සැරයක් හරි මාස 6කට සැරයක් වගේ. අපි දාන ෆිල්ටර් එක අනුව අපි දාන ෆිල්ටර් එකේ තියෙන ක්වොලිටි එක අනුව සමහරට මාස 2-3ක් වෙන්නත් පුළුවන්. සමහරට මාසෙන් මාරු කරන්නත් පුළුවන්. ඒක නිසා මම කියන්නේ සෑම වාහන පදින පාරිභෝගිකයෙක්ම ඔබතුමාලගේ එයා ෆිල්ටරේ හොඳ ජපන් එකක් හරි ජෙනුවින් එකක් හරි හොඳ බෑන්ඩඩ් එකක් දාගන්න. AC ෆිල්ටරෙත් ඒ වගේම කරගන්න. ඔයිල් ෆිල්ටරෙත් දාගන්න. වාහනේ මග හිටින් නැති වෙන්න සර්විස් එකේදී හරියට ඕ ටික බලලා කරගන්න.